පින්නතුනේ අද හිතලා බලන්නකෝ. අපි කොච්චර දේවල් මේ ජීවිතේ කරනවද? කොච්චර දේවල් වෙනුවෙන් අපි මහන්සි වෙනවද? අපි බොහෝම මහන්සි වෙලා ඉගෙන ගන්නවා. ඉගෙනගෙන විභාග පාස් කර ගන්නවා. තවත් හුඟක් මහන්සි වෙලා විශ්වවිද්‍යාලවල යනවා. රැකියාවල් හොයා ගන්නවා. රැකියාවේ නිරත වෙලා ධන සම්පත් එකතු කරනවා. යාන වාහන අරගන්නවා. ගෙවල් දොරවල් හදනවා. ආවාහ විවාහ වෙනවා. දරුමල්ලු හදනවා. මේ නොයේක් දේවල් අපි මේ ජීවිතය ඇතුලේ කරනවා. ඔය හැම දෙයක් වෙනුවෙන්ම කොච්චර මහන්සි වුණාද කියලා හිතන්නකෝ. හොඳට ඉගෙන ගත්ත කෙනෙක් ඒ අධ්‍යාපනයේ ඒ තරමට ඉහළට ප්‍රගුණ කරගන්න මොන තරම් කැපකිරීමක් කළාද? හොඳ රැකියාවක් හොයාගන්න උසස් අධ්‍යාපනයක් වෙනුවෙන් කැපකිරීම කරලා හොඳ රැකියාවක් හොයාගෙන හොඳ පඩියක් අරගෙන මාලිගාවල් වාගේ ගෙවල් හදන්න ආවාහ විවාහ වෙන්න දරුවන්ට උගන්වන්න රෑ දවල් නැතුව කැප කරපු තරම් කැප කරන තරම් හිතලා බලන්නකෝ. ඒ හැම දෙයක්ම කලට වෙලාවට නිසි විදිහට හරියටම කරගෙන තියෙනවා. හැබැයි ඒ අය අනික් හැමදේම හරියටම කරලා තියෙනවා. නමුත් අමතක වෙච්ච එකක් තියෙනවා. ඒ තමයි සිල් රකින්න අමතක වෙලා තියෙනවා. අන්න ඒක නිසා තමයි මේ தത്വයටපත් වෙන්න සිද්ධ වුනේ. එහෙනම් අද අපේ ජීවිතත් තියෙන්නේ එතන නම් සැකයක් නැහැ මේ කතා කරපු සතර අපායේ එක තැනක අපටත් උපදින්න සිද්ධ වෙයි කියන කාරණාව. මේ කරුණ ගැන නිතර හිතන්න ඕනේ. දවසකට මිනිස්සු කොච්චර මැරෙනවද? අපි අතර හිටපු අය හිටි ගමම්ම අසනීප වෙනවා. අය කවදාවත් මහ පොළොවේ පය ගහලා යන්නේ නැති තත්වයටම හිටි ගමන්පත් වෙනවා. අය කවදාවත් වචනයක්වත් කතා කරන්න බැරි තරමට අසනීප වෙලා කතා කරන්න බැරි තත්ත්වයක් උදා වෙනවා. හිටි ගමන් S2 ජීවිත කාලෙටම පේන්නේ නැතුව යනවා. ඒ විතරක් නෙමෙයි හිටි ගමන් මැරිලා යනවා. ඒ ලෙඩ වෙච්ච අයවත් ඒ මැරිච්ච අයවත් කවදාවත් හිතලා තීරණය කරලා තිබුණද මම හෙට මැරෙනවා කියලා? ඔහුවත් තීරණය කළේ නෑ හෙට මැරෙනවා කියලා. නමුත් ගහක් ගලක් වගේ හිටපු අය ආරංචි වෙනවා මැරුණා කියලා. හැබැයි ඔහුට වෙච්ච දේ හෙට මට වෙන්නේ නැති වෙයිද? ඔහු දැනගෙන හිටියේ නෑ ඔහු හෙට මැරෙනවා කියලා. ඒ වගේම තමයි මමත් කීයටවත් හිතන්නේ නැහැ මම හෙට මැරෙනවා කියලා. නමුත් හෙට මැරෙන්න පුළුවන්. අපි එහෙම තැනකට ගිහිල්ලා හරි කනගාටුවටපත් වෙනවා. තාමත් හීනයක් වගේ කියලා කියනවා. නමුත් පින්නතුනි ඒක තමයි සංසාරේ හැටි. එහෙමනම් මේ ගුණ ධර්ම ආරක්ෂා කරන්න සිල් ගුණ සම්පූර්ණ කරන්න මේ තව කල් නෑ. අදම දැම්ම ඒ කාරණාව කරගන්න ඕනේ. පින්නතුනි අපි අද මෙහෙම ජීවත් වුණාට හෙට මැරෙන්න හේතු වෙන කාරණාව මොකක් වෙයිද? ගුටි කාලා මැරෙන්නත් පුළුවන්. වාහනයකට යට වෙලා මැරෙන්නත් පුළුවන්. ගින්නකට මැදි වෙලා මැරෙන්නත් පුළුවන්. තවත් නොයෙක් ක්‍රමවේද ඔස්සේ අපේ මරණය සිද්ධ වෙන්න පුළුවන්. සංසාරේ කරගත්ත කර්ම ඕන තරම් එක විදිහට විපාක දෙනවා. අපිට තේරෙන්නේ අපි සංසාරේ මොන විදිහේ කර්ම කරලා තියෙනවද කියලා. හෙට දවසේ කොයි වාගේ අවාසනාවන්ත ඉරණමක් උදා වෙයිද කියන කාරණාවවත් අපිට තේරෙන්නේ නැහැ. අන්න ඒ තරම් මේ සංසාරයේ හරීම කුරිරුයි, හරීම භයානකයි කියලා දේශනා කළේ නිසා